ආයුබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඕගොල්ලන්ට මතක ඇති ඊයේ මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා මේ අර රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමත් එක්කලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් පොඩි ආයෝජන ක්‍රමයක් පිළිබඳව. මේක ඇත්තටම ඒගොල්ලන්ට විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් හොඳ ආයෝජන ක්‍රමයක්. ඉතින් ඒ පිළිබඳව වර්තමානයේ බැංකු කිහිපයක පවතින පොලි අනුපාත සහ ආයෝජනීය ක්‍රමය පිළිබඳව ඕගොල්ලන්ට හොඳ දැනුවත් කිරීමක් තව කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මේ වගේම ආයෝජන ක්‍රම පිළිබඳව වීඩියෝ මම ගණනාවක් අරගෙන ඇවිත් තිබුණත් වර්තමානයේ පවතින පොලි අනුපාත සහ ඒවත් එක්කලා කොහොමද මේ ඔයගලන්ට ලැබෙන වරප්‍රසාද කියන එක තමයි අද මම මේ කතා කරන්නේ. එතකොට ඉතින් මේ දක්වා ඇත්තටම channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලාත් ඉල්ලීමක් කරනවා. හොඳයි. අද මම එතකොට මේ කතා කරන්න යන්නේ බැංකුවල පවතින investment plans පිළිබඳව. මම ඕගලන්ට කිව්වා ඉස්සෙල්ලාම කියන්නම් මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කියන්නේ ආයෝජන සැලැස්මක් කියන්නේ මොකක්ද කියන එක. ඔයගොල්ලෝ දන්නවා බැංකුවකදී ඔයගලන්ට පුළුවන් සාමාන්‍ය පරිදි ඕනි නම් ඔයගලන්ට පුළුවන් සේවිංස් account එකක් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් ඒ වගේම ඔයගලන්ට පුළුවන් බැංකුවක ෆික්ස් ඩිපොසිට් එකක් වගේ ආරම්භ කරන්න. ඒ වගේම තවත් ආයෝජන ක්‍රම තියෙනවා මේ බැංකුවල ඕගලන්ට මාසිකව කුඩා මුදලක් ඉතුරු කරමින් නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත මුදලක් අතට ලබා ගැනීමේ හැකියාවක් පවතින. මෙන්න මේ විදිහ එකක් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කියන්නේ. එතකොට මේකේ වැදගත්කම මොකද්ද? එක වැදගත්කමක් තමයි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න වගේ එකපාර ලොකු මුදලක් නැති කෙනෙක්ට මේ කියන ආයෝජන සැලැස්ම තුලින් ගිහිල්ලා හොඳ ආයෝජන ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සේවිංස් account එකක සල්ලි ඉතුරු කරනකොට ලබා දෙන බොහෝම 100%ක් වගේ වෙන 3ක් විතර වෙන බොහෝම අඩු පොලියට වඩා සාපේක්ෂව හොඳ පොලියක් මේකේ ලැබෙනවා. කියන්නේ දැන් මේ වෙනකොට ෆික්ස් ඩිපොසිට් සඳහා පවතින රේට්ස් වලට සමාන මුදලක් ඕගලන්ට ගොඩක් වෙලාවට මේකෙදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ අවස්ථාව තමයි සමහර බැංකුවල මේ ඔයාලා ඒ වෙනකොට ඉතුරු කරලා තියෙන මුදල තියලා හදිසි ශනික ණයක් ඕගලන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉන්ස්ටන්ට් ලෝන් එකක් ගන්න උනත් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ හිතන්නකෝ දැන් මීට තව අවුරුදු 5කින් විතර ඕගොල්ලෝ මොකක් හරි වැඩක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ වැඩේ කරන්න අපි හිතමු අවුරුදු 5ක් 3ක් හෝ කාල සීමාවකදී ඕගොල්ලන්ට නිවස දැන් හිතන්න ටයිල් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට අපිලන්ට ලක්ෂ 5ක් විතර ඕනේ වෙනවා. එතකොට ඕගොල්ලන්ට දැන් පුළුවන් නම් සේවිංස් account එකක සල්ලි දාලා ඔය ලක්ෂ 5 ඉතුරු කරන්න මං හිතන්නේ බහුතරයකට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද සේවිංස් account එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ATM කාඩ් එකත් එක්කලා අතේ තියාගෙන ඉන්නකොට ඕගොල්ලන්ට මුදල් අවශ්‍යතාවවලදී අනිවාර්යයෙන්ම මේ මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒ වගේම සේවිංස් account එකේ මේ සල්ලි ඉතුරු කරලා දෙයක් කරපු කෙනෙක් අවින් දැන් හරි අඩුයි එහෙම කරන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඒක නිසා මේකෙදී එහෙම නෙමෙයි ඕගොල්ලන්ට දැන් අවුරුදු 5කදී ඕගොල්ලෝ මේ වැඩේ කරන්න ලෝන් එකක් අරන් කරන්න හිතාගෙන ඉන්නවා නම් එදාට මේ ලෝන් එකට 5ක් 10ක 110 දැන් මේ වෙනකොට 15ක විතර පවතින පොලියක් ගෙවනකොට මේකෙදී ඕගොල්ලන්ට ඇත්තටම කලින් මේ වැඩේ සඳහා පුදල් කොටස් ඉතුරු කරලා හොඳ පොලියක් සමග ඕගොල්ලන්ට මේ වැඩේ කියන්නේ ඕගොල්ලන්ගේ අතට පොලියක් ලබාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක ඕගොල්ලන්ට මේක බලද්දි තේරෙයි. ඉතින් මෙන්න මේවා තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වල තියෙන වැදගත්කම. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ සහ මේක කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම දැන් දිගට මේවා ගොඩාක් වීඩියෝස් මගේ අනිත් වීඩියෝස් ගිහිල්ලා බැලුවොත් ඔයාලට තේරෙයි නිවැරදි නීති අනුකූල ආයෝජන ක්‍රම ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න subscribe නොකරපු කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා හොඳයි අපි දැන් බලමු එහෙමනම් මේ investment plans වල කොමර්ෂල් බැංකුවේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක තමයි මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. කොමර්ෂල් බැංකුවේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට ඒගොල්ලෝ නම දාලා තියෙන්නේ මිලියනියර් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියලා. එතකොට ඕගොල්ලන්ට මෙන්න මෙතන දැන් පේනවා ඇති ඕගොල්ලන්ට පුළුවන් මේ ඕගොල්ලෝ මාසිකව ඉතුරු කරන්න බලාපොරොත්තු වෙන මුදල ඉතුරු කරන කාල සීමාව තීරණය කරන්න. ඒක වසර 2, වසර 3, වසර 4, වසර 5 හෝ වසර 6. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ වසර කාල සීමාව සඳහා ඔයගොල්ලෝ ඉතුරු කරලා ලබා ගන්න බලාපොරොත්තු වෙන මුදල ඒගොල්ලෝ දක්වලා තියෙනවා වගුවේ 0.05 මිලියන් කියන්නේ ලක්ෂ 5යි 1 මිලියන් ලක්ෂ 10යි 2.5 ලක්ෂ 25යි 5 මිලියන් ලක්ෂ 50යි 10 මිලියන් ලක්ෂ 100යි. එතකොට මෙන්න මේ කියන ප්ලෑන් එක ඇතුලේ මේකෙන් එක්සීඩ් වෙලා ඒ කියන්නේ මෙතනින් එහාට ගිහිල්ලත් යමක් කරගන්න ඕන නම් කෙනෙක්ට කතා කරන්න පුළුවන් බැංකුවත් එක්කලා ඔයාලා හිතන්න මං දල වශයෙන් ගන්නම් ලක්ෂ 10 මුදල. 1 මිලියන් කියලා තියෙන්නේ. මෙන්න මේ ලක්ෂ 10ක මුදලක් ඕගොල්ලෝ අතට ගන්න බලාපොරොත්තු වෙනවා තව වසර 5කින්. හරිද? තව වසර 5කින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ලක්ෂ 10 මුදල අතට ගන්න. එතකොට මේ ලක්ෂ 10 මුදල ඕගොල්ලෝ අතට ගන්න බලාපොරොත්තු වෙනවා නම් අවුරුදු 5කින් ඕගොල්ලෝ කරන්න ඕනේ මාසයක් ගානේ 12820ක්
මෙන්න මේ බැංක් එකේ මිලියන account එකට ඕගොල්ලන්ගේ ඩිපොසිට් කරන එක. එතකොට මිලියන account එකට මේක ඩිපොසිට් කරනවා 12820 ගානේ අවුරුදු 5ක්. ඒ කියන්නේ මාස 60ක්. මාස 60 අවසානයේ ඕගොල්ලන්ට ලක්ෂ 10ක මුදලක් අතට ලැබෙනවා. හරිද? එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දල වශයෙන් ගණන් හදලා බලන්න ඕගොල්ලෝ කොච්චර විතර මුදලක්ද මේ ලක්ෂ 10 ලබා ගන්න ඒ වෙනකොට වියදම් කරන්න කියලා. ලක්ෂ 8කට විතර ආසන්න මුදලක් තමයි 7.8ක් ආසන්න මුදලක් ඕගොල්ලෝ වියදම් කරයි. එතකොට ලක්ෂ 2ක ලාභයක් එක්ක තමයි ඕගොල්ලන්ට ඒක ලැබෙන්නේ. දැන් ඕගොල්ලෝ ලක්ෂ 10ක මුදලක් ඒ දවසේ අවුරුදු 5කින් අරගෙන වැඩක් කරන්න ගියා නම් ඒ ලක්ෂ 10 මුදලට ඕගොල්ලන්ට 15%ක විතර පොලියක් ගෙවන්න වෙනවා අවුරුදු 5කින් ඒ වැඩේ 5කට ලෝන් එක ගත්තා නම්. නමුත් අද ඉඳන් අවුරුදු 5කින් කරන්න තියෙන වැඩක් වෙනුවෙන් ඕගොල්ලන්ට ලක්ෂ 8ක් විතර දාලා ලක්ෂ 10ක් අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේ දැන් ඕගොල්ලන්ට ඕන කාල සීමාවක් සහ ඕන මුදලක් තීරණය කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් හැකියාවක් අවුරුදු මං 6කින් ලක්ෂ 100ක් ගන්නවා කියලා එයා මාසෙකට 1,20,000ක මුදලක් ඉන්වෙස්ට් කරන්න ඕනේ මේකේ අවුරුදු මාසයක් ගන්න. ඉතින් ඒ වගේ Tamanට කැමති කාල සීමාවක Tamanට කැමති විදිහකට මේ මුදල ආයෝජනය කරලා ඔන්න ඔය කියන විදිහට ගන්න පුළුවන්. ඒතකොට මම ඒ ඕගොල්ලන්ට පෙන්නුවේ කොමර්ෂල් බැංකුවේ මේ වෙනකොට තියෙන රේට්ස් වලට අනුව තියෙන ඒගොල්ලන්ගේ මිලියනර් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැන. දැන් මම කතා කරන්න යන්නේ සම්පත් බැංකුවේ ඒගොල්ලන්ගේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැන. ඒතකොට සම්පත් බැංකුවේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකත් අර වගේම තමයි වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාන්න ඕනේ කරන ක්‍රයිටීරියා එකම තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගෙත් තියෙන්නේ වසර 2ක්, වසර 3ක්, වසර 4ක්, වසර 5ක් කියන කාල සීමාවක් සඳහා. ඔයගොල්ලන්ට මෙතන පේන ඇති ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ රිටර්න් එකත් මේගොල්ලෝ පේනවා 6.25ක පොලි අනුපාතයක් වාර්ෂිකව ලබා දෙනවා කියලා. දැන් හිතන්න සේවිංස් account එකේ රුපියල් 3000ක් හරි 10000ක් හරි ඔයගොල්ලෝ ඉතුරු කරා නම් 102ක 3ක පොලියක් නේ ලැබෙන්නේ අවුරුදු 5ක් යනකොලුත්. හැබැයි මේක එහෙම නෙමෙයිනේ. දැන් ඔයාලට පේනවා ඇති. මං කිව්වා වගේ සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් වලට ආසන්න මුදලක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කොටස් වශයෙන් ඉතුරු කරමින්. ඒතර මේ තියෙන දැන් මං උදාහරණයක් විදිහට ගන්නම් සම්පත් බැංකුවේ ලක්ෂයක මුදලක් ඔයගොල්ලෝ ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලක්ෂ ගන්න ඕගොල්ලන් අවුරුදු 4ක කාල සීමාවක් සඳහා ඔයගොල්ලෝ දාන්න ඕනේ මාසෙකට 1830 ගානේ. මම දැන් ඒකයි කිව්වා රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙච්ච කෙනෙක්ගේ මේ වගේ මේ කියන්නේ සමහර ආයෝජනයක් සඳහා ඉදිරිපත් නොවුණු කෙනෙක්ගේ උනත් මූලික පළවෙනි ආයෝජනයක් විදිහට රිස්ක් එක ඉතා අඩු ආයෝජනයක් විදිහට මේ වගේ ආයෝජනයක් තෝරගන්න පුළුවන්. කෙනෙක්ට සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 2000ක් ඉතුරු කරගන්න තියෙන හැකියාව සාමාන්‍යයෙන් නේද? අඩු නෑ. එහෙම නෑනේ කරගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක තමයි සම්පත් බැංකුවේ තියෙන මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. ඒතකොට මේ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඒ දැන් සම්පත් බැංකුවේ ලක්ෂ අපි ගත්තොත් දැන් අර කලින් අරක ගත්තා වගේ ලක්ෂ 10ක මුදල ඕගොල්ලන්ට පේනවා මාසයක් ගානේ දාන්න ඕනේ ප්‍රමාණය මේ තියෙනවා. අන්න ඒ වගේ Tamanට පුළුවන් Tamanට ගැලපෙන සුදුසු ආයෝජන සැලසුමක් තෝරණය කරගන්න. මේ සම්පත් කතා කරා දැන් මම කොමර්ෂල් සම්පත් කියන බැංකු දෙක ගැන කතා කරා. ඊට අමතරව තව කෙනෙක් කැමති නම් රාජ්‍ය බැංකුවක් තවත් අනිත් බැංකුවලක් තියෙනවා. ඒ වීඩියෝස් ඔක්කොම මම ඉස්සරහට අරන් එනවා. තව කෙනෙක් කැමති නම් රාජ්‍ය බැංකුවක් අපි හිතමුකෝ BOC වගේ රාජ්‍ය බැංකුවක් මම ඒ ප්ලෑන් එක ගැනත් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. ඒක චුට්ටක් හරියට වඩා වෙනස්. ඒකේ වෙනස තමයි දැන් ඔයගොල්ලෝ දකින්න ඇති සම්පත් කොමර්ෂල් කියන බැංකුවලදී ඔයගොල්ලන්ට මූලික ආයෝජනයක් කරන්න තිබුණේ නැහැ. අපි ආයෝජනය කරලා ලබා ගන්න බලාපොරොත්තු වෙන මුදල සඳහා අදාළ වාරික විතරයි දාන්න තිබුණේ. හැබැයි BOC බැංකුවේ ඒගොල්ලන්ගේ ස්මාර්ට් සර්වර් කියන මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ ස්මාර්ට් ඉන්වෙස්ටිං ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ ඒගොල්ලන්ගේ තියෙන්නේ පොඩි ඩිපොසිට් එකක් ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා ඇති ඔන්න අවුරුදු 2ක් සඳහා ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙනවා. ඒකෙදි ඕගොල්ලෝ අවුරුදු 2කදී ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ලක්ෂ 2යි. ඒ සඳහා ඕගොල්ලෝ 5850 ගානේ මාසෙට ඉතුරු කරන්න ඕනේ. හැබැයි ආරම්භය 50000ක මුදලක් ඉස්සෙල්ලා දාන්න ඕනේ. ඒතර 50000ක මුදලක් දාලා 5850 ගානේ අවුරුදු 2ක් ගෙවුවාම තමයි ලක්ෂ 2 හම්බ වෙන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ අවුරුදු 3ට තියෙනවා. අවුරුදු 4ට තියෙනවා. ඒකෙදිත් ඉනිෂියල් එකක් තියෙනවා ලක්ෂ 2, ලක්ෂ 2, ලක්ෂ 3 එහෙම. එතකොට අන්න ඒක ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ වෙනස තියෙන්නේ අන්න වගේ පොඩි අර ෆික්ස් ගාණක් ඉස්සෙල්ලා දාලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මාසයක් ගානේ දාන්න පුළුවන්. අර දෙකේදී එහෙම නැහැ. ඉතින් මෙන්න මේවා තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් දැනට බැංකුවල පවත්වගෙන යන මේ බැංකු තුනක් ගැන විතරයි මම කතා කරේ. එතෙන්දිත් ඕගොල්ලන්ට අවස්ථා ආකාර දෙකකට කතා කරේ. BOC බැංකුවේ තියෙන විදිහත් සම්පත් සහ කොමර්ෂල් කියන තියෙන බැංකුවල තියෙන විදිහත්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් මේ වගේ විශේෂිත අවස්ථාවල් සුළු මුදලක් ඉතුරු කරමින් කරගෙන යන්න පුළුවන් දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න. කරලා මේ අලුත් අවුරුද්දේ අලුත් ආයෝජන ක්‍රම වලට යොමු වෙන්න උත්සාහ කරන්න. මොකද අපි කොතනින් හරි පටන් ගන්න එපා. ඒ වගේම තව මට මෙතෙන්දි කියන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. මේ ආයෝජන වලටත් සාමාන්‍ය විදිහටම හැබැයි ඕගොල්ලන්ගේ පොලියෙන් 10%ක ටැක්ස් එක අයින් වෙනවා.
ඒකත් මතක තියාගන්න. ඒක ලබා නොගෙන ඉන්න නම් ඔයගලන්ට පුළුවන් දන්නවා ඇති ක්‍රමවේදයට ඉන්න අංකය අරගෙන ඔයගලන්ගේ ආදායම 1.80යි කියන එකට වඩා අඩුවෙන් අරගෙන පෙන්නලා ඒ විදිහට වැඩ පිළිවෙල කරන්න පුළුවන්. ඒක ඕනනම් මම පස්සේ වෙනම කතා කරන්නම්. ඒ ටැක්ස් කියන කාරණාව මේකටත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නිවැරදි හරිහමං නීත්‍යානුකූල ආයෝජන ක්‍රම දැනගෙන අපි ඒ රිස්ක් එක අඩු කරගෙන රිස්ක් එක අඩු කියන්නේ බිඳුව වෙන ආයෝජන ක්‍රම නැහැ. රිස්ක් එක අඩු කරගෙන ආයෝජනය කරන්න විදිහ ඉගෙන ගන්න. දිගටම අපිත් එක්ක AT Pro Academy YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලාත් ඉල්ලනවා. channel එක subscribe නොකරපු කෙනෙක් channel එක subscribe කරන්න. එහෙමනම් මේ දේවල් වලින් ප්‍රයෝජන අරගෙන ඕගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගන්න කියලා ඉල්ලනවා. ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.